ගොඩාක් මිනිස්සු ජීවිතේ ඉදිරියට යන්න හරීම පොරබැදීමක් පොරබදනවා. නේද? හalleluya. ඇත්තනේ. අපි සල්ලි හම්බ කරන්න ජීවිතේ ඉස්සරහට යන්න පුදුම විදියට අපි පොරබදනවා. හalleluya. හැබැයි දෙවියන් වහන්සේ තුල විතරයි අපිට ඉදිරියට ගමන් කරන්න පුළුවන්. ආමේන්. හalleluya. හරි. ආගන්න හැමෝම ආගන්න හොඳට. හරි. දෙවියන් වහන්සේ අපෙන් හැම වෙලෙම බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. නේද? හරිද? දෙවියන් වහන්සේ අපෙන් හැම වෙලෙම බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඉතින් අපි ජීවිතේ ඉදිරියට යන්න හැම වෙලෙම මොකද්ද කරන්නේ? පොරබදනවා. අපි හොයනවා ජීවිතේ ඉදිරියට යන්න මාර්ගය. අපි ව්‍යාපාරය අපි කරන රැකියා ඒ හැම දෙයකින්ම අපි අපේ ජීවිතේ ඉදිරියට යන්න පුදුම විදියට පොරබදනවා. හalleluya. ආමෙන්. පොරබදනවා. මම කියන දේ හොඳට අහගන්න. මේ පැත්ත බලන්න. ඒ ඕගොල්ලන්ට අදාළ නැහැ. මේ පැත්ත ඕගොල්ලෝ බලන්න. දේශනාව අහන්නේ. ආමෙන්. ඒ නිසා ජීවිතේ හැම වෙලේම අපි පොරබදන තනියම පොරබදලා අපිට ජීවිතේ ගමනක් යන්න හරිම අමාරුයි. ආමෙන්. බලන්න අපි රැකියාවකට යනවා නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්නවා. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේකෙන් සල්ලි උපයන්න. හැබැයි මොකද්ද වෙන්නේ? අපිට උපය ගන්න බැරි වෙනවා. හalleluya. අපි බලනවා රැකියාවකට ගිහිල්ලා හැම කෙනාම try කරන්නේ ඉදිරියට යන්න, ඉහළට යන්න. හැබැයි හැම වෙලේම ඇතුලෙන් හැමෝම මොනවද කරන්නේ? තද කරනවා. යන්න දෙන්නේ නැහැ. හalleluya. හැම වෙලේම තද කරනවා. ඒක නිසා අපිට දෙවියන් වහන්සේගේ තිබිය යුතුයි මොකද්ද? අනුග්‍රහය කියන දේ. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කියන දේ අපි දැනගෙන සිටිය යුතුයි. හalleluya. උන්වහන්සේගේ අනුග්‍රහය, කරුණාව අපේ ජීවිතයේ තියෙනවා නම් අපි මොන දෙයක් කරත් අපේ ජීවිතේ උන්වහන්සේ ඉහළට ගෙනියනවා. කිසිම කෙනෙක්ට අපිව නවත්තන්න බෑ. ආමෙන්. හalleluya. ගොඩාක් මිනිස්සු try කරනවා නේද? අපේ ගමන නවත්තන්න. ඕගොල්ලෝගේ කෝ අසල්වාසීන් හෝ වේවා, ඕගොල්ලෝගේ නෑදෑයෝ හෝ වේවා, ළඟ ඉන්න අය එළියට පෙන්නලා ඔබට උදව් කරනවා කියලා ඔබගේ ගමන නවත්තන්නමයි හදන්නේ. ආමෙන්. එතකොට මේ අනුග්‍රහය කියන දේ දැනගත්තොත්, බයිබලයේ මේ අනුග්‍රහය කියන දේ ඔබ ලබා ගත්තොත් මොකද්ද වෙන්නේ? කිසිම කෙනෙක්ට ඔබේ ජීවිතයේ දේවල් නවත්තන්න බෑ. ආමෙන්. හalleluya. කියන්නේ අනුග්‍රහය මම අල්ල ගන්නවා. ඒ අනුග්‍රහය මම දැනගන්නවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හalleluya. ඒ අනුග්‍රහය කියලා කියන්නේ බලන්න දැන් ඕගොල්ලෝ ඔෆිස් එකක වැඩට යනවා. තව කෙනෙක් ඉන්නවා එයා ඔයාට පස්සේ ඉන්නේ. ඔයා අවුරුදු 5ක් විතර වැඩ කරනවා ඔෆිස් එකේ. හරිද? කරන තැන අවුරුදු 5ක් විතර වැඩ කරනවා. ඔයා එකම තැන. අලුතෙන් කෙනෙක් ඇවිල්ලා මොකක් හරි අඳුරන මාර්ගයකින් ඔයාට වඩා ඉහළට යනවා. ලොකු ගාණක් හම්බ කරන තැනකට යනවා. එතකොට මොකක්ද එයාට වෙලා තියෙන්නේ? එයාට 아무තු අනුග්‍රහයක්, කරුණාවක් හම්බෙලා තියෙනවා. දන්න විදියකින් හරි කොහොම හරි මාර්ගයකින් එයාට ඉහළට යන්න. ආමෙන්. හalleluya. එතකොට දෙවියන් වහන්සේ තුල ඒ අනුග්‍රහය අපි ලබා ගත්තොත් ආමෙන්, මිනිස්සුන්ට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. හalleluya. මිනිස්සුන්ට හැම වෙලෙම සීමාවක් තියෙනවා. සීමාවක්. හැබැයි දෙවියන් වහන්සේට සීමාවක් නැහැ. ආමෙන්. කියන්නේ මගේ දෙවියන් වහන්සේට සීමාවක් නැහැ. හalleluya. උන්වහන්සේට සීමාවක් නැහැ. උන්වහන්සේ අපිව ඉදිරියට ගෙනියන්න සැලසුම් කරොත්, තීරණය කරොත් උන්වහන්සේ ඉදිරියටම ඉහළටම අපිව රැගෙන යනවාමයි. ආමෙන්. හalleluya. කියන්නේ මම ඉහළටමයි යන්නේ. මම ඉහළටමයි යන්නේ. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඉතින් අපි බලන්න යනවා මේ අනුග්‍රහය සහ කරුණාව
කොහෙන්ද අපිට ලැබෙන්නේ කියලා. කොහොමද ලැබෙන්නේ? අපි මේක දැනගත යුතුයිනේ. කොහොමද ලැබෙන්නේ? යාඥා කරද්දිද ලැබෙන්නේ? ගීතිකාහද්දිද ලැබෙන්නේ? සභාවට එද්දිද ලැබෙන්නේ? අන්න ඒ දේ අපි දැනගන්න යනවා. ආමෙන්. හalleluya. හරි. අපි බලන්න යමු. මොකක්ද? 2 කොරින්ති 1:2. හොඳට අහගන්න මේ වචනේ. කියවන්න පුතේ. අපේ පිය වූ දෙවියන් වහන්සේගෙන්ද ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද. හරි. මොකද මෙතන දැන් කියන්නේ අපේ පිය වූ දෙවියන් වහන්සේගෙන්ද. දැන් දෙවියන් වහන්සේ තමයි සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ආමෙන්. සිංහාසනේ උන්වහන්සේ ඉඳගෙන ඉන්නේ. උන්වහන්සේගෙන්ද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද. යේසුස් වහන්සේ කියන්නේ කවුද? මම අලුතෙන් ආයෙත් පැහැදිලි කරලා දෙන්නේ. යේසුස් කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. එයා තමයි කුරුසේ ජීවිතේ පූජා කළ මිනිස්යන්ව ගැලෙව්වේ නේද? එතකොට මෙතන මොකක්ද කියන්නේ? ආයෙ කියවන්න පුතේ. අපේ පිය වූ දෙවියන් වහන්සේගෙන්ද ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා. හalleluya. කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා. අපි ඕන තරම් මිනිස්යන් දැකලා තියෙනවා, මුදල් තියෙනවා, යාන වාහන තියෙනවා, ගෙවල් තියෙනවා. හැබැයි ජීවිතේ සමාදානයක් නැහැ. ආමෙන්. හalleluya. සමාදානය කියලා කියන්නේ මුදල් වලින් ගන්න බැරි දෙයක්. හalleluya. සමාදානය මේ ලෝකේ කිසිම දෙයකින් ගන්න බෑ. දෙවියන් වහන්සේගෙන් පමණයි සමාදානය ගන්න පුළුවන්. ආමෙන්. කියන්නේ සමාදානය මන් තුලයි. ඒ සමාදානය මන් තුලයි. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හalleluya. අපි හැම වෙලේම සමාදානය භුක්ති විඳින්න ඕනේ. මෙනෙහි කරන්න දැන් හැම වෙලේම නිවසේදී දෙවියන් වහන්සේ මන් තුල ඔබේ සමාදානය තියෙනවා. දෙවි පියාණනි ඔබේ සමාදානය මන් තුල තියෙනවා. මගේ පෞල් ජීවිතය තුල තියෙනවා. මක් කරන රැකියාව තුල තියෙනවා. මගේ ව්‍යාපාරය තුල තියෙනවා. ජේසුස් වහන්සේගේ නාම. ආමෙන්. මෙනෙහි කරන්න. වචනේ මෙනෙහි කරද්දී තමයි මේ දේ සිද්ධ වෙන්නේ. හalleluya. මම හැම වෙලෙම කියනවා අපි ප්‍රකාශ කරන්න ඕනේ. අපේ මුඛයෙන් ප්‍රකාශ කරන්න ඕනේ අපිට අවශ්‍ය දේ. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හalleluya. බාන කරුණාවත් සමාදානය නුඹලාට වේවා. ඒ කියන්නේ උන්වහන්සේගේ කරුණාවත් සමාදානය අපිට තියෙනවා. අපි කොහොමද මේක ලබා ගන්න කියන එක තමයි වැඩේ තියෙන්නේ. ආමෙන්. හalleluya. ඉතින් අපේ අම්මයි තාත්තයි ඕගොල්ලෝගේ අම්මයි තාත්තයි එකතු කරලා තියෙනවා ඔයාට කියන්නේ නැතුව කෝටි 100ක් පොතක. කොහොමද හිනාව අම්මේ කට්ටිය කියනවා. හalleluya. අපි දන්නේ නැහැ කෝටි 100ක් දැන් එකතු කරලා තියෙනවා. අපි දකින්නේ S දෙකෙන් දකින්න දේ විතරයිනේ. හරිද? මේ වගේ කෝටි 100ක් දැන් account එකේ තියෙනවා. අපි දන්නේ නැහැ. දෙමව්පියෝ දෙන්නම නැති වෙනවා. දැන් එතකොට අපි දන්නේ නැහැ account එකේ තියෙනවා කියලා. account එකේ හැබැයි තියෙනවා. හalleluya. ආමෙන්. එතකොට ඒක ලබා ගන්න මොකද්ද තියෙන්න ඕනේ? කරුණාවක් අනිවාර්යෙන්ම පිනක් ආශිර්වාදයක් තිබිය යුතුයි. හalleluya. නැත්නම් මොකද කරන්නේ? ඕක දන්න අනිත් අය හිමීට ඕකට විදින්න තමයි බලන්නේ. පුතාව ළඟින් දැන් කොච්චර කතා තියෙනවද එහෙම පුතාව ළඟින් තියාගන්නවා. පුතාට කන්න බොන්න දෙනවා, සලකනවා, ෂේප් එකේ account එකේ සල්ලි ටිකට අරිනවා. ආමෙන්. හalleluya. ඒක නිසා දෙවියන් වහන්සේගේ කරුණාව කියන්නේ නැත්තම් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කියලා කියන්නේ ඔබට ලැබෙන්න තියෙන දෙයක් තියෙනවා නම් ඒක කිසිම කෙනෙක්ට නවත්තන්න බැරි වෙනවා. ආමෙන්. හalleluya. දෙවියන් වහන්සේ මේ ලෝකේ ඔබ ජීවත් වෙද්දී ඔබගේ දෛවයේ ලියවුණ විදියක් තියෙනවා. ඔබ දන්නවද? ඔබට මෙතනට විතරයි යන්න පුළුවන් කියලා. තේරුණා? බාන් මේ බලන්න. හරිද? ඔබේ දෛවයේ ලියවුණ විදියක් තියෙනවා. ඔබ යන්නේ මෙතනටයි. තේරුණානේ? ඔබට එතනින් එහාට යන්න බෑ. තේරුණාද? හalleluya. හැබැයි දෙවියන් වහන්සේව නැත්තම් ජේසුස් වහන්සේව
පිළිගත්තට පස්සේ මොකක්ද වෙන්නේ? අපේ දෛවය වෙනස් වෙනවා. ආමෙන්. අපේ දෛවය වෙනස් වෙනවා. හලෙලූයා. ඔබගේ ගේ එක තට්ටුවර නම් ඔබේ ජීවිතයේ දෛවය ලියවිලා තියෙන්නේ ජේසුස් වහන්සේව පිළිගත්තට පස්සේ පැල්පතු ගේකට යන්න බෑ. ආමෙන්. තේරුණාද? එහෙම වෙන්න බෑනේ. පල්ලෙහාට යන්න බෑ. ඉදිරියට යන්න ඕනේ. කවදාවත්. එහෙනම් දෙවියන් වහන්සේව අපි පිළිගන්න ඕනේ නෑනේ. එක තැනක ඉන්න ඕනේද පිළිගන්න? නෑ. ඉදිරියට යන්නයි පිළිගන්න ඕනේ. හලෙලූයා. ඒක නිසා දෙවියන් වහන්සේව ඔබේ ජීවිතයේ ඔබ ජේසුව පිළිගත්තට පස්සේ වෙනම මාර්ගයක් නිර්මාණය වෙනවා. තේරුණාද? වෙනම. ඒ මාර්ගය තමයි හැම දෙයක්ම බයිබලයේ කියනවා සනසීම සමාදාන ඒ මාර්ගය. හැබැයි ඔබ තාම මේ මාර්ගය දන්නේ නැහැ. පාස්ටර් තමයි ඔබට කියන්නේ. පාස්ටර් කියනවා ඔයාට පුළුවන් මේක කරන්න. ඔයාට පුළුවන් මේ තැනට යන්න. නේද? පාස්ටර් කියනවා. එතකොට මම මේක දකින නිසායි ඔබට කියන්නේ. හලෙලූයා. ආමෙන්. ඒ දේ සිද්ධ වෙනවා අනිවාර්යෙන්. ඒක නිසා මේ අනුග්‍රහය කියන දේ අපි දැනගත්තොත් අපේ ජීවිතේ සාර්ථකත්වයේ කිසිම කෙනෙක්ට නවත්තන්න බෑ. හලෙලූයා. කියන්නේ අනුග්‍රහය මන් තුලයි. ඒ අනුග්‍රහය මන් තුලයි. ජේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. හලෙලූයා. අනිවාර්යයෙන් මේ අනුග්‍රහය කියන දේ අපි දැනගත යුතුයි. නැත්තම් අපි හැම වෙලේම අපේ ජීවිතයේ සැලැස්ම දන්නේ නැතුව එහෙ මෙහෙ යන එකයි කරන්නේ. ආමෙන්. හලෙලූයා. මම ජේසුස් වහන්සේව දැනගත්තට පස්සේ මගේ පාස්ටර් මට පෙන්නුවා මෙහෙම ගමනක් මට තියෙනවා. හලෙලූයා. මම මගේ ළඟ හිටපු මගේ දෙමව්පියෝ පවා විශ්වාස කරේ නෑ මූ මෙහෙම ගමන මුට. හලෙලූයා. ආමෙන්. කවුරුත් විශ්වාස කරේ නෑ මම තනියමයි ආවේ මෙහෙට. කවුරුත් නෑ. ඔබ ළඟ ඉන්න කවුරුත් විශ්වාස කරන්නේ නෑ. ඔබට ඒ දෙවියන් වහන්සේ කියන ගමන කිව්වම යන්න තියනවා කියලා. හලෙලූයා. මම විශ්වාස කරා මගේ දේව සේවකයා කියපු දේ අද මගේ ජීවිතේ උන්වහන්සේ වෙනස් කරලා තියෙනවා. ඒ කිව්වටත් වඩා. ආමෙන්. මම දන්නවා ඉදිරියට තවත් දේවල් තියෙනවා කියලා. හලෙලූයා. හැම වෙලේම හිතන්න දෙවියන් වහන්සේ මේ තාම පටන් ගත්ත විතරයි. හරි ජුවලිත භාවයක් එනවා එතකොට. ආමෙන්. දෙවියන් වහන්සේ දෙන්න ගත්තම හැම වෙලේම හිතන්න මේ තාම පටන් ගත්ත විතරයි. මම තාම මේ අඩිය තිබ්බ විතරයි. නෑ තාම මේ හම්බෙලා නෑ. තාම යනවා තව යනවා ඉස්සරහට. තව යනවා මං ඉස්සරහට. කවදාවත් දෙවියන් වහන්සේ දුන්න දෙයකින් සැනසීමටපත් වෙන්න එපා. උන්වහන්සේට ආදරය කරන්න ඒ වගේම උන්වහන්සේට කරුණාව දක්වන්න. හලෙලූයා. එතකොට උන්වහන්සේගේ කරුණාව අපිට ලැබෙනවා. කවදාවත් සීමා වෙන්න එපා. දෙවියන් වහන්සේ සීමා වුණොත් අපි හිතුවොත් මේ ඇති දෙවියන් වහන්සේ මට දීලා තියෙන හොඳටම ඇති. දෙවියන් වහන්සේ කියන ඇතිනේ. එහෙනම් ඇති. හලෙලූයා. කට වරද්ද ගන්න එපා ජීවිතේ ඇති කියලා. ඕන තරම් ගන්න පුළුවන්. මේ ලෝකේ මැවුම්කාරයා දෙවියන් වහන්සේ. ආමෙන්. ඔබ දන්නවා දෙවියන් වහන්සේ පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේත් එක්ක කතා කරලා මිනිස්සු කරපු දේවල් ගනුදෙනු කරලා මුහුද දෙබෑ කරා. හලෙලූයා. මුහුද දෙබෑ කරා. මේ විශ්වාසට අරන්. හලෙලූයා. උසා යන්න ගන්න. ඉවර වෙලා එලවන්න. තේරුණාද? උන්වහන්සේ සීමාවක් නැති දෙවි කෙනෙක්. ඕනම දෙයකට සීමාවක් තියෙනවා. තේරුණානේ? දැන් අපි ෆෝන් එකක් ගත්තොත් ඒ ෆෝන් එකේ සීමාවක් තියෙනවා. දාන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ නේ. හලෙලූයා. හැබැයි දෙවියන් වහන්සේ තුල සීමාවක් නැහැ. සීමාවක් නැහැ. හලෙලූයා. කියන්නේ මගේ ජේසුට සීමාවක් නැහැ. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. පේනවද ඔයගොල්ලන්ට දෙවියන් වහන්සේ කොපමණ වැඩ කරනවද දේශනා කරද්දි කියලා. ඕම තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දෙවියන් වහන්සේ ඉන්නවද කියලා. ආමෙන්. කතා කරද්දී ඔය විශ්ේ. ආමෙන්.
බලන්න ඕගොල්ලෝ මේ ආන් ඉන්න දේ තුල දෙවියන් වහන්සේ කොපමණ මන් තුලින් කතා කරනවද කියලා. හරිද? ඒක නිසා මේ කතා කරන වචනයක් පාසා හොඳින් යහුම්කම් දෙන්න දෙවියන් වහන්සේ බලවත්. දෙවියන් වහන්සේ බලවත් මේ ස්ථානේ. ආමෙන්. හalleluya. ඒක නිසා විශ්වාසයෙන් මේ දේවල් ලබා ගන්න දෙවියන් වහන්සේ කතා කරද්දී ඒ දේ අපි අනිවාර්යෙන්ම අපේ හදවතට ගත යුතුමයි. ආමෙන්. කියන්න මම ලබා ගන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හalleluya. අප බලන්න යනවා තව බයිබල් පදයක්. මොකක්ද? 2 යොහාන් 1:9. 2 යොහාන් 1:9. අප බලමු මොකක්ද කියන්නේ කියලා මෙතන. 2 යොහාන් 1:9. හොඳට අහගන්න. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපි කොහොමද ලබා ගන්න ඕනේ? ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමෙහි නොපැවති ඉස්සරහට යන්නා වූ කිසිවෙකුට දෙවියන් වහන්සේ නැත්තේය. හalleluya. මොකද්ද කිව්වේ එතන? මොකද්ද කිව්වේ? ආයි කියවන්න පුතේ. එමෙයිට කියවන්න. ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමෙහි නොපැවති ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමෙහි නොපැවති ඉන්නේ නැතුව. තේරුණානේ? කියන්නේ මේ උගන්වන දේ ඔයගොල්ලෝ මෙනෙහි කරන්නේ නැත්තම් යාඥා කරන්නේ නැත්තම් දැන් පාස්ටර් කිව්වා වගේ ගීතිකා කියද්දී ඒක හදවතින්ම කරන්නේ නැත්තම් හදවතින්ම කරන්නේ නැත්තම් මොකද්ද ඊට පස්සේ කියන්නේ පුතේ? ඉස්සරහට යන්නා වූ කිසිවෙකුට දෙවියන් වහන්සේ නැත්තේය. හalleluya. ඉස්සරහට යන්නා වූ කිසිවෙක්ට අරව කරන්න නැතුව ගියොත් දෙවියන් වහන්සේ නැහැ. ආමෙන්. හalleluya. ඒ කියන්නේ හැම කෙනෙක් ගාවම පල්ලියාව කියලා දෙවියන් වහන්සේ නැහැ. ආමෙන්. ඒ දේ හරියට කරන අය තුලයි දෙවියන් වහන්සේ ඉන්නේ. පිළිපදින්න ඕනේ. උන්වහන්සේගේ වචනේ පිළිපදින්න ඕනේ. උන්වහන්සේගේ කරුණාව ඇදහිල්ල අපි ලබා ගන්න ඕනේ. ආමෙන්. උන්වහන්සේගේ අනුග්‍රහය අපි ලබා ගන්න ඕනේ. හalleluya. යන්නම් වාලේ අපි ගිහිල්ලා වැඩක් නැහැ. යන්නම් වාලේ ගියොත් මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ නැහැලු. හalleluya. ඒක නිසා හදවතින් කරන දේ කරන්න. එතකොට දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ පුදුමාකාර දේ වෙනස් කරනවා. ආමෙන්. කියවන්න පුතේ ආයේ බයිබල් පදේ. බං. ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමෙහි නොපැවති ඉස්සරහට යන්නා වූ කිසිවෙකුට දෙවියන් වහන්සේ නැත්තේය. හalleluya. ඒකයි අපි සභාව තුල මේ වචනේ උගන්වන්නේ ඇයි? බයිබලයේ කියනවා ඉගැන්වීමේ නොපැවතෙන අයට දෙවියන් වහන්සේ නැහැ. හalleluya. ආමෙන්. යක්ෂයෝ දුරු කරන්න පුළුවන්, ලෙඩ රෝග සුව කරන්න පුළුවන්. ඒක නෙමෙයි මම මේ කියන්නේ. ඒක තිබ්බා කියලා වචනේ පැවතුම් නැත්තම් දෙවියන් වහන්සේ නෑලු. ආමෙන්. හalleluya. ඕන යක්ෂයෙක් කෙලවන්න පුළුවන් එක වචන මාත්‍රාවකින්. ඒක නෙමෙයි මම මේ කියන්නේ. හalleluya. ඕනම යක්ෂයෙක් කෙලවන්න පුළුවන් එක වචන මාත්‍රාවකින්. ඕනම ලෙඩ රෝගයක් සුව කරන්න පුළුවන්. ආමෙන්. හැබැයි ඒ දේ නැවත තමන්ගේ ජීවිතයට නොඑන්න නම් ඒක නැවත එන්නේ නැත්තේ කොහොම හිටියොත්ද බයිබලයේ කියන්නේ? දෙවියන් වහන්සේ හිටියොත් තමයි නැවත එන්නේ නැත්තේ. හalleluya. බයිබලයේ කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමෙහි අපි පැවතුනේ නැත්තම් දෙවියන් වහන්සේ නැහැ කියලා. ආමෙන්. ඒකයි මේ වචනේ උගන්වන එකේ වැදගත්කම. මේ වචනේ ලොකු බලයක් තියෙනවා. ආමෙන්. කියන්නේ මේ වචනේ ලොකු බලයක් තියෙනවා. මේ වචනේ ලොකු බලයක් තියෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ බලය මන් තුලයි. ඒ බලය මන් තුලයි. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හalleluya. ඒ බලය තමන්ගේ ජීවිතය තුලට ලබා ගන්න මේ වචනේ ඉගෙන ගන්න. ආමෙන්. වචනේ ඉගෙන ගන්න ඕනේ. පුළුවන් තරම් දේශනා අහන්න. දෙවියන් වහන්සේගේ වචනේ කියලා දෙන දේශන හැම දෙයක්ම අහන්න යන්න එපා. අපි ඉන්නේ අනුග්‍රහයේ. අපි ඉන්නේ අනුග්‍රහයේ ඉගැන්වීමේ. හalleluya. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ආමෙන්. සම්පූර්ණයෙන්ම වෙනස්. පුතේ මෙයාව ගන්න පිටපස්සට.
අද නියම ජොලිය. හරිද? බයිබලයේ කියනවා උන්වහන්සේගේ වචනය අපිට තිබ්බේ නැත්තම්, වචනය අපි පැවතුන්නේ නැත්තම්, වචනය ඉගෙන ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ අපිත් එක්ක නැහැ. හලෙලූයා. එතකොට දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්න නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? වචනය ඇහුම්කන් දෙන්න ඕනේ හැම වෙලෙම. වචනය අහන්න ඕනේ, දේශනා අහන්න ඕනේ. ආමෙන්. හලෙලූයා. මේ වෙන හාස්කම් කිසිම දෙයකින් වැඩක් නැති වෙනවා ඔබ වචනය තුල පැවතුන්නේ නැත්තම්. ඔබ දේශනා අහලා වචනය තුල පැවතුන්නේ නැත්තම් මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ බයිබලයේ කියන අපිත් එක්ක නැහැ කියලා. ආමෙන්. හලෙලූයා. මම මේ වගේ ඕන තරම් දැකලා තියෙනවා. ඕන තරම්. මේ සම්පූර්ණයෙන් මාංශ භාගය නැගිටිනවා. සම්පූර්ණයෙන්ම පිළිකා සුව වෙනවා. හැබැයි දෙවියන් වහන්සේගේ මහිමය ඒගොල්ලෝ දකිනවා. හැබැයි ඒගොල්ලෝ වචනේ ඉගෙන ගන්න නැහැ, පැවතෙන්නේ නැහැ. කාලයක් යද්දි නැවතත් ඒ රෝගය ඒගොල්ලෝගේ පස්සට එනවා. ආමෙන්. හලෙලූයා. මේ ජේසුස් වහන්සේ කියන්නේ දේවාල වගේ ගිහිල්ලා වැඩේ කරගන්න තැනක් නෙමෙයි. ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේ කියන්නේ හරි පුදුම දෙවි කෙනෙක්. දෙවියන් වහන්සේට ඕනේ නැහැ එයාගේ පෙනුමෙන් ඕගොල්ලොන්ව ගන්න. දෙවියන් වහන්සේට ඕනේ ඔබේ හදවතේ ඔබට අවශ්‍ය දේ දීලා උන්වහන්සේගේ ආදරය ඔබට පෙන්වන්න. ආමෙන්. හලෙලූයා. කියන්නේ උන්වහන්සේගේ ආදරය මට තියෙනවා. මම උන්වහන්සේට ආදරේ. හලෙලූයා. උන්වහන්සේට හදවතේ දවසකට එකපාරක් හරි කියන්න ජේසුනි මම ඔයාට ආදරේ. දෙවි පියාණනි මම ඔයාට ආදරේ කියලා කියන්න. ආමෙන්. අපි වචන කොපමණ දවසකට එළියට දානව ඇද්ද? වල්පල් කියන්න. කඩේට ගිහිල්ලා කේලම් කතා කරන්න. කොපමණ මේ කට වේස කරනව ඇද්ද? හලෙලූයා. ඒක නිසා දෙවියන් වහන්සේ හදවතින්ම විශ්වාස කරලා උන්වහන්සේට ආදරේ කරනවා. ආමෙන්. යන්න මම උන්වහන්සේට ආදරේ. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හරි. බලන්න යනවා. අන්තිම බයිබල් පදේ 2 පේත්‍රස් 1:2 අන්තිම බයිබල් පද. දෙවියන් වහන්සේද අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේද දැන ගැනීමෙන් අනුග්‍රහයක් සමාදානයක් නුඹලාට වැඩි වේවා. කොහොමද අනුග්‍රහය හම්බෙන්නේ? හලෙලූයා. අනුග්‍රහය කොහොමද හම්බෙන්නේ? කොහොමද හම්බෙන්නේ? බලන්න කියවන්න. බලන්න අනුග්‍රහය කොහොමද හම්බෙන්නේ? දෙවියන් වහන්සේද අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේද දැන ගැනීමෙන් දෙවියන් වහන්සේද හොඳට අහගන්න. දෙවියන් වහන්සේද කියවන්න. ආයෙ මොකක්ද පුතේ? දෙවියන් වහන්සේද අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේද දැන ගැනීමෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේද දැන ගැනීමෙන් අපි උන්වහන්සේව දැන ගැනීමෙන් ගොඩාක් අය කරන්නේ පල්ලි වලට පැන ඉන්න එක. මේකේ අද නියමයක් ටිකක් ඉන්නේ. මේකේ අද ලෙඩ හොඳ වෙනවා. එහෙම ගිහිල්ලා පැන හිටපුවම කවදාවත් දෙවියන් වහන්සේව දැනගන්නේ නැහැ නේ. හලෙලූයා. අපි දකින්නේ කරන ක්‍රියාව විතරයි. අපි බලනවා යක්ෂය දුරු වුණාම, ලෙඩ රෝග සුව වුණාම අප්පුඩි ගහනවා. අපිට ඒ තරම් සතුටක් නැහැ. මම නම් අප්පුඩි ගහන්න යන්නේ. මට මොනවාද හම්බෙන්නේ අප්පුඩි ගැහුවම? මම ඉස්සර හිතන විදිහ. මම දැන් ගිහිල්ලා මොකද යක්ක දුරු වෙද්දි මම අප්පුඩි ගන්නෑ. ඒ යකා දුරු වුණා. මට මොනවාද එකකින් හම්බෙන්නේ? මට අප්පුඩි ගහ ගන්න ඕනේ. මට මොනාරි හම්බෙනවා නන්නේ. වෙන මිනිස්සෙක්ගේ යකෙක් ගියා මට මොකද? හලෙලූයා. නේද? ඒක මම කල්පනා කරා මට මොනවාද හම්බෙන්නේ? මම හොයාගත්ත දේ තමයි මේක. වචනය අපි අල්ලගත්තොත් අපේ ජීවිතේ දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙනවා කියලා මම අල්ලගත්තා. ආමේන්. ගොඩාක් සභාවල සූමේවල් වල හැම වෙලේම අපි ආපු මිනිස්සු අප්පුඩි ගහන ආපු මිනිස්සු සතුටු වෙනවා. හැබැයි දෙවියන් වහන්සේව තමන්ට ලබාගෙන නැහැ. ආමේන්. අනිත් මිනිස්සු ගැන බලලා සතුටු වෙනවා වගේම ඔබේ ජීවිතය ගැන ඔබත් සතුටු වෙන්න ඕනේ. හලෙලූයා. දෙවියන් වහන්සේ ජේසු ඔබට දෙන දේ ගැනත් ඔබ සතුටු විය යුතුයි. ආමේන්. ඔබට අනිත් මිනිස්සුන්ට කියන්න දෙයක්
අනිවාර්යෙන් තිබිය යුතුයි. හලෙලූයා. මේ ජීවිතේ දෙවියන් වහන්සේ නැත්තම් ජේසුස් වහන්සේ මේ විදියට වෙනස් කරා කියලා ඔබට කියන්න තිබිය යුතුයි. ආමෙන්. හලෙලූයා. කියන්න මම උන්වහන්සේට ආදරේ. හැම කෙනෙක්ටම උන්වහන්සේගේ ඇත්ත ආදරය කරුණාව කියනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. උන්වහන්සේගේ ආදරය හැම වෙලේම අනිත් අයට කියන්න. හැම වෙලේම කියන්න. ආමෙන්. උන්වහන්සේට ප්‍රශංසා කරන එක නවත්තන්න එපා. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ සහ අපේ පියු යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දැන ගැනීමෙන් කොහොමද අපි දැනගන්නේ? වචනයෙන් ඉගෙන ගන්නකොට. හලෙලූයා. ඒ කියන්නේ අනුග්‍රහය එන්නේ, කරුණාව එන්නේ දේශනාවට ඇහුම්කන් දෙද්දී. ආමෙන්. හලෙලූයා. නැත්තම් ඕන තරම් අපිට සෙනග එකතු කරුවේ හැකි වැඩ දාලා. යක්කු එලවලා ලෙඩ හොඳ කරලා ඕන තරම් සෙනග එකතු කරුවේ හැකි. හැබැයි මොකටද? මේ මිනිස්සු පවතින්නේ නැත්තම් දෙවියන් වහන්සේ තුල. හලෙලූයා. මේ මිනිස්සු පවතින්න ඕනේ, අල්ල ගන්න ඕනේ. දෙවියන් වහන්සේගේ ආදරය දකින්න ඕනේ. ආමෙන්. එහෙම නැතුව දේවල් කරාට කිසිම ප්‍රතිඵලයක් නැහැ. හලෙලූයා. ඒක නිකන් නාට්‍යයක් විතරයි ඒ වෙලාවට. හලෙලූයා. ඒක නිසා ඔබේ ජීවිතේ වචනයට අවුම්කම් දෙන්න මේ අනුග්‍රහය ඔබව පහු කරන් යනවා. හැම වෙලේම ඔබව ඇද්දගෙන යනවා ඉදිරියට. නවත්තන්න දෙන්නේ නැහැ. බලන්න පුතේ කියවන්න. දෙවියන් වහන්සේද අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේද දැන ගැනීමෙන් අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩි වේවා. හලෙලූයා. දැන ගැනීමෙන් අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩි වේවා. ආමෙන්. අනුග්‍රහයයි සමාදානයයි තියනවා කියන්නේ ස්වාමිනේ. හලෙලූයා. ඒ දෙකයි ඕනෙම. ආමෙන්. ඒ දෙකයි ඔබේ ජීවිතේ ඕනෙම. හලෙලූයා. කියන්නේ මට අනුග්‍රහය තියෙනවා. මට සමාදානය තියෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. මේ හැම දෙයකටම හැම දෙයක්ම මේ සමාදානය කියලා කියන්නේ මේ පිටින් කියන දෙයක් නෙමෙයි. මේකේ ලොකු යථාර්ථයක් තියෙනවා. මේ සමාදානයට ඔබව දුප්පත් කරන්න බෑ. හලෙලූයා. ඔබට ප්‍රශ්න ගේන්න බෑ. දෙවියන් වහන්සේගේ සමාදානය ඔබත් එක්ක තියෙනවා නම් ඔබ ලෙඩ වෙන්නේ නැහැ. ආමෙන්. ඔබ ප්‍රශ්නවල ඉර වෙන්නේ නැහැ. කාටවත් ඔබේ ජීවිතේ ගමන නවත්තන්න බෑ. හලෙලූයා. පාන්න වචනේ ඉගෙන ගැනීමෙන් කොපමණ බලයක් එනවද? ආමෙන්. ඒකයි වචනේ ඉගෙන ගත්තේ නැත්නම් නැවතත් ආත්ම වලට ඔබගේ ශරීරයට ඇතුල් වෙන්න පුළුවන් සිම්පල්. ආමෙන්. හරිම පොඩි දෙයක්. හදවතින් දෙවියන් වහන්සේට ආදරය කරොත් කිසිම මල පෙරේතයෙක් ඇඟට එන්න බෑ. හලෙලූයා. හලෙලූයා. කිසිම එක්කෙනෙක්ට නැවතෙන්න බෑ එතකොට. ආමෙන්. ඒක නිසා උන්වහන්සේ විශ්වාස කරන්න. උන්වහන්සේ පුදුම බලයක් තියෙන දෙවි කෙනෙක්. උන්වහන්සේගේ අනුග්‍රහය ඔබට ලබා ගන්න නම් දැන් ඔබ මොකද්ද කරන්න ඕනේ? වචනේ ඉගෙන ගන්න. වචනේ ඉගෙන ගන්න. මේ වචනේ ඉගෙන ගැනීමෙන් ලොකු බලපෑමක් ඔබේ ජීවිතේට සිද්ධ වෙනවා. ආමෙන්. හලෙලූයා. ඒක නිසා මේ බලපෑම තමන්ගේ ජීවිතේට ගන්න අපේ YouTube නාලිකාවල යනවා මේ දේශනා ඒව බලන්න, ගෙදර ඉද්දි බලන්න. ආමෙන්. ඔබේ ජීවිතේ හිතා ගන්න බැරි වෙන්න උන්වහන්සේ වෙනස් කරනවාමයි. ආමෙන්. කියන්නේ මගේ ජීවිතේ වෙනස් වෙනවා. තවත් ඉදිරියට ශක්තිමත් වෙනවා. සාර්ථක වෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. හලෙලූයා. Hallelujah. Kalvari kurse vardi kale ma etuman isuve simelide Sidurvela Kalvari kurse vardi
දැන් වෙනසක් තියෙනවද උස්සල බලන්න? දැන් නම් අවුලක් නැහැ. දැන් අවුලක් නැහැ. හalleluya! දැන් ලස්සන අපුරියා.